මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අද වීඩියෝ එකට මම දවස් 3ක වීඩියෝ එකතු කරලා තියෙනවා. ඉතින් මම ඔය යන්නේ මගේ පුංචි පුතාගේ බර කිරන්න. රජයේ රෝහලක දරු ප්‍රසූතිය කරපු එහෙම නැත්නම් ගමේ තියෙන මාතෘසායනයට ගියපු යන අම්මලා හැමෝම දන්නවනේ. මාස 6න් පස්සේ චුටි බබාලගේ බර කිරන්නේ මාතෘසායනෙම නෙමෙයිනේ. ගමේ හැමෝටම පහසු ළඟ තැනක තමා බර කිරන්නේ. ඉතින් ඔයාලා චුට්ටක් බලන්නකෝ බර කිරලා එන ගමන් චූටි පුතා තනියම පාරේ ඇවිදගෙන එනවා. ඉතින් එයාට තනියම යන්න ඕනේ කියපු නිසාත් මායනංගි දෙන්නම හිටපු නිසා අපි ආව පාරේ තනියම ඇවිදින්න තිබ්බා. ඉතින් මේ විදිහට පාරේ බොහොම පරිස්සමින් එයාව එක්කගෙන ආවා. මේ වෙලාවේ නම් පාරේ වාහන ගොඩක් අඩුයි. ඒක නිසාම තමයි චූටි පුතාට අපි මේ අවස්ථාව දුන්නේ. ගොඩක් විමසිල්ලෙන් තමයි අපි ඒ වෙලාවේ බලාගෙන හිටියේ. මොකද චූටි පුතාට අවස්ථාව දුන්නට එයාට තාම තේරෙන්නේ නැහනේ. ඉතින් අපි ගොඩක් විමසිල්ලෙන් හිටියා. ඉතින් අපි දරුවන්ව පරිස්සම් කරන ගමන් මේ අවස්ථාවන් එයාලගේ ජීවිතවලට දීලා එයාලට අත්දැකීම් ලබා ගන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම දෙමව්පියන් වන අපි ගොඩක් විමසිල්ලෙන් ඒ වගේ වෙලාවල් වලට ඉන්න ඕනේ. දරුවෝ ටික ටික ලොකු වෙනකොට එක එක ඇක්ටිවිටි එයාලා කරන්න උත්සාහ කරනවා. ඉතින් මම නම් හිතන්නේ ඒ දේවල් අපි නවත්තන්න නැතිව ඒ ඇක්ටිවිටි කරනකොට එයාලව කරදරයක් තුවාලයක් වෙන්න නොදී ගොඩක් විමසිල්ලෙන් ඉඳලා එයාලව බලාගන්න එක තමයි හොඳම දේ. ඉතින් ඒ ගැන ඔයාලත් මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ ඊට පහුවදා හවස 4ට වගේ මම ඕඩර් කරපු ඕඩර් එකක් ආවා. ඉතින් මේ ඕඩර් එක මට ආවේ චතුරු විමුක්තිකා කියන YouTube channel එකේ චතුරියක් වගේ. ඉතින් මම ඕඩර් කළේ කප් කේකුයි බිස්කටුයි. ඉතින් ඇත්තටම ඕඩර් එක ආවට පස්සේ අපි රස බැලුවා. ඇත්තටම ගොඩාක් රසයි. ඉතින් චූටි පුතත් ගොඩක් ආසාවෙන් බිස්කට් කෑවා. මොකද මේ බිස්කට් ගොඩාක් සොෆ්ට් එකට තිබුණා. ඔයාලටත් මේ වගේ කේක්, කප් කේක්, බිස්කට් එහෙම ඕන නම් මම පහලින් නම්බර් එක දාන්නම්. කතා කරලා ඕඩර් එකක් දාන්න. මේ නම් මැයි 24 වෙනිදා. දවල් මං එළියේ වැඩ වගේක් කරනකොට මගේ කකුලේ ඇණයක් කනුණා. ඒ වෙලාවේ නම් මේක ලොකු අමාරුවක් තිබ්බේ නැහැ. හැබැයි හවස් වෙද්දී ටික ටික කැක්කම වැඩි වුණා. ඊට පස්සේ හස්බන්ඩ් වැඩ ඇරිලා ආපු ගමන් බෙහෙත් ගන්න යමු කියලා කිව්ව නිසා අපි බෙහෙත් ගන්න ටවුන් එකට ගියා. ඉතින් අපි කුරුණෑගල පැත්තේ නිසා මෙහි ලොකු පොල්වතු තමා තියෙන්නේ. අපි ටවුන් එකට යන පාරේ දකුණු පැත්තේ ටවුන් එකට යනකල්ම වගේ මේ විදිහට පොල්වත්තක් තමා තියෙන්නේ. වෙනදා බෙහෙත් ගන්න ෆැමිලි ඩොක්ටර් එදා හිටපු නැති නිසා අපි ටවුන් එකේ උඩහට ආවා වෙන තැනකින් බෙහෙත් ගන්න. ඒ එන ගමන් මං අපේ ටවුන් එකේ සත්තුන්ගේ කෑම තියෙන කඩේටත් ගියා. මොකද අපේ පුංචි ෆාම් එකට කුකුල් කෑමත් අරගන්න. පේනවනේ මගේ මූණ කොච්චර අමාරුද කියලා.
ඉතින් මම කොච්චර ශක්තිමත් වෙලා මගේ පවුල ඉස්සරහට අරන් ගියා. ලෙඩක් වුණ වෙලාවට මම තමා ගෙදර පොඩි එක්කෙනා. මොකද මගේ පවුලේ හැමෝගෙම මට ලොකු සහයෝගයක් ලැබෙනවා මට ලෙඩක් වුණාම ඒ ලෙඩේ සුව වෙනකම්ම. ඉතින් ඒකට මගේ ආදරණීය පවුලට මම ගොඩක් ස්තුතියි කියනවා මේ වෙලාවේ. ඉතින් කෑමත් අරගෙන සෙඩ් එකෙන් තෙලුත් ගහගෙන අපි ආවා මෙඩිකල් සෙන්ටර් එකට. ඉතින් එතනට ගිහිල්ලත් පුතා කරන්නේ බිමට බහැලා ඇවිදින එක. මගේ වාරේ ආවට පස්සේ මම ඉතින් ડોක්ටර් ළඟට ගියා. ඉතින් ගියපු ගමන් මට කිව්වේ පිට ගැස්ම බෙහෙත් එක විදලා තව ඩෝස් දෙකක් විදින්න ඕනේ කියලා. මොකද ටිකක් ගැඹුරට ඇනේ වැදිලා තියෙනවා කියලා. ඊට පස්සේ තුවාලේ පුංචි උනත් හොඳට සුද්ධ කරලා බෙහෙත් දැම්මා. බෙහෙත් දාගෙන එන ගමන් හස්බන්ඩ් ෆාමසියට ගිහින් ෆෝන් රිපෙයාර් කරන ෂොප් එකට ගියා. මොකද පොඩි වැඩක් කරගන්න තිබ්බ නිසා. හැබැයි මම නම් වහනෙන් බැස්සෙම නැහැ. මොකද යනකොට තිබ්බ අමාරුව දැන් නම් හොඳටම වැඩි වෙලා. කකුලත් රිදෙනවා, බෙහෙත් විදලා අතත් රිදෙනවා. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ ජීවිතේ මේ වගේ පොඩි අවස්ථා මගේ මතක විදිහට ඉතුරු කරගන්න ගමන් ඔයාලටත් බලන්න අරන් එන්නම්. ඔයාලත් මගේ අද වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න.